ඔන්න ලස්සන දවසක් පටන් අරන් තියෙනවා. හොඳට අවුව පායලා තියෙනවා. ඒ නිසා ඉතින් ටක් ගාලා හොදලා තිබ්බ රෙදි ටිකක් එළියෙන් එල්ලගත්තා. රෙදි ටික එල්ලලා ඉවර වෙලා චුට්ටක් ඔලුව දාලා බැලුවා මගේ මිදුල දිහා. ඉතින් මේ තියෙන්නේ මගේ පුංචි මිදුල. ඉතින් අපි දෙන්න මේක මේ විදිහට තමයි කාපට් එකක් දාලා හදාගෙන තියෙන්නේ. නැත්තම් තනකොළ බැවෙනවනේ. අපි දෙන්නට ඉතින් ගාඩන් එක මේන්ටේන් කරන්න වෙලාවක් නැති නිසා මේ විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් මම ඉතින් මිදුල ලස්සනට හදාගන්න තමයි ඉදිරියේදී හිතාගෙන ඉන්නේ. ඉතින් මිදුල දිහා බලාගෙන හිටියොත් එහෙම උදේට කෑම හදන්නේ කවුද? ඒ නිසා ඔන්න මම පාලට ඇවිල්ලා පුතාලා දෙන්නගේ කෑම එක හදන්න පටන් ගත්තා. උදේට ඉතින් ලේසිම දේ පානුයි බිත්තරයි බටරුයිනේ. ඉතින් අද මම ඒ තුන පාවිච්චි කරලා තමයි පුතාලා දෙන්නට කෑම හදලා දුන්නේ. පොඩි කෙනා නම් බිත්තර විතරයි කෑවේ. එයාව අරගෙන පාරට ගියා ස්කූල් බස් එකට දාන්න යාව. ඊට පස්සේ ඉතින් එයාව ස්කූල් බස් එකට දාලා දුවගෙන ආවයිත් ගෙදරට. දැන් මම වැඩට යන්නේ. ඉතින් වැඩ කරලා එනකම් පරිස්සමෙන් ඉන්න. බයි.